Good morning ඔක්කොටම. hi. වැඩරලා ඇවිල්ලා 12යි කාලට වගේ ආවේ. ඊට පස්සේ අංග හොදගෙන ආවා මුහුණ හොදලා. ඇඳට හාන්සි වෙලා YouTube බල හිටියා. එකපාරට බඩගින්නක් ආවා. දැන් 2:20යි වෙලාව. රෑ බඩගින්නක් ආවේ. ඉන්න දැන් ඕඩර් එකක් දාලා දැන් යන ගමන් ඉන්නේ. බලමු මොනවද කණ්ඩ තියෙන්නේ කියලා. නැත්තම් අපි පිකප් ඕඩර් දැම්මේ. බලමු ගිහිල්ලා කනවද නැත්තම් අරගෙන පිකප් කිව්වට අවුලක් නැහැ. එතන කණ්ඩත් පුළුවන් නැත්තම් මෙතනට ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා කණ්ඩත් පුළුවන්. ඒකින්ද බලමු. පාරේ නම් කවුරුත් නැහැ පොඩ්ඩක් ඉන්න මම බෑක් කැම් එක දාන්නම්. දැන් හරියට නෙස්ට් එක ගාව ඉන්න මෙතන මෙහෙම ගිහිල්ලා ඉස්සරහ පාරේ අපි වමට දාන්නත් ඕනේ. වයින් යන්නේ දවුලක් නැහැ. කින්ද මේ බකාලත් ඇරලා තියෙන්නේ බානවා මේ 24 hours බකාල එක. ෆර්වානිය බ්ලොක් 1 එකේ ඉන්න කට්ටිය දන්නවා ඇති. මේ පාර කියන්න ඕනේ ලූලු එකේ පිටිපස්ස පාර. මෙතන අලුතෙන් එකක් කරලා ජූස් බාර් එකක් ඒ වගේ කණ්ඩක් තියෙනවද කොහෙද? මේ සමහර කාට හිතනවා ලංකාව පිරිසිදු පොඩකින්. සමහරක් වෙලාවට හිතෙනවා පාර පිරිසිදුකම අතින් ගත්තාම ලංකාව මීට වඩා පොඩ්ඩක් උඩින් ඉන්නවා කියලා. ඒකට හේතුව මොනවද කියලා කියන්න දන්නේ නැහැ. ඒත් මේ පාරවල් දැක්කාම ඒ කියන්නේ මට ගොඩක් ඒක මෙහෙට ඇවිල්ලා හිතලා තියෙනවා මේ ලංකාවේ පාරවල් ගොඩක් හොඳයි කියලා. මෙහි නිකම් මේ මාර අමුතුයි. පාරවල් කැඩිලා එහෙ කුණු දාලා මෙහෙ කුණු දාලා ඒ අතින් ලංකාව මේ අතින් ගොඩක් ඉස්සරහට යනවා කියලා පේනවා. ඒක ඔයගලන්ට තේරෙයි. දැන් මම ඉතින් මම ඩුබායි වලත් මම ඉඳලා තියෙනවා. හැබැයි මම මේම අපිරිසුදුකමක් දැක්කේ මේ පාරවල් වල. හැබැයි මෙහි මාර පොඩක් ඒක නිකන් එකපාරට මේ ජීර්ණය වෙන්නේ නැහැ මේ දැක්කාම. දැන් ඉන්න මහ පාරේ. අර පැත්තේ තියෙනවා කඩයක් කරලා එන්න මේ ඕඩර් දැම්මේ. ටැක්සිත් යනවා පොඩ පාර පොඩ්ඩක් සීප්. මම ඕඩර් දැම්මේ මෙන්න මෙහි ලිටල් සීසර් පීසා එකේ. ලාර්ජ් පීසා එකක් KD එකකට වගේ තිබ්බේ. බඩගින්නට KD එකක් ස්පෙන්ඩ් කරන්න පුළුවන් අවුලක් නැහැ. හින්ද අපි ගිහලා බලමු ඕඩර් එඩද කියලා. Right, make it a pickup order. Pickup order. Not coming. No making. No. Tamana. චූබරකුත් ඇදුණා කියන්නකෝ. අයියෝ. මාර වැඩේ. ඉරකටන් ඉන්න පුළුවන් නේද? පුළුවන්. කොච්චර දේවල් ඉරකටන් ඉඳලා තියෙනවද? ගෙඩියකුත් දාලා. චූබර තමයි දැන් ඉවස ගන්න බෑ. එක පාට චූබරක් ආවේ. බලමු දැන් කරා ඕඩර් එක ඇයිසෙලක් ගන්න. ඕඩරේ දැනේ ගත්තේ. ඩිසපොයින්ටඩ් පොඩ්ඩක්. මං හිතන්නේ කොහමද විනාඩි 50ක් විතර මට පස්සේ ආපු කෙනාට ඕඩර් දාලා දුන්නා. ඒ කියන්නේ මෙතනට ඇවිල්ලා ප්ලේස් කරලා එයා ඕඩර් එක ගත්තා. මම එන්න ඉස්සලා ප්ලේස් කරලා තිබ්බේ ඕඩරේ. එදා මට පරක් වෙලා හම්බුනේ. ඒ අතින් කස්ටමර් සර්විස් එකකින් ගත්තොත් එහෙම පොඩක් ඩිසපොයින්ටඩ්. පැකින් එක පොඩ බලන්න හොඳට තියෙනවා. විවිධ භාවයක් තිබෙන්නේ තියෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇතුලේ දැන් අපි බෑග් එක දැක්කම සුදු පාට බෑග් එක ඒගොල්ලන්ගේ ලෝගෝ එක දාලා තියෙනවා. ඉස්සෙල්ලා මම කාලා තියෙනවා මේක
දෙපාරක් තුන් පාරක් වගේ. හොඳයි. ඇසෝ කට්ටිය බොයිකොට් සීන් එකක් ගියානේ. පීසා හට් එක බොයිකොට් කරන්න, KFC බොයිකොට් කරන්න. ඒක මේ ඉස්රායිල් ප්‍රොඩක්ට්ස් එහෙම කියලා. ඒ වෙලාවේ අපිත් ඉතින් දැල්ලට ගියා. ඉතින් නෑ නෙමෙයි. ඒක ඉතින් ඒක විදියට නේ. ඉතින් ඒ ගැන අපි කතා කරන්න ඕන නැහැ. අපි මෙතන දැන් අපි කණ එක ගැන කතා කරමු. දැන් ඕඩර් අරගෙන යන ගම අප්පා ඇතුලේ කොහොමද තින්නේ කියලා බලමු. පස්සේ කින්ද හැබැයි පැයක් කියන්නේ ගොඩක් වෙලාවක් එක කියන්නේ මට ෆිල්ම් එකකින් භාගයක් බලන්න තිබ්බා. ගත්තේ සාමාන්‍යයෙන් මං ඊවිනිං ෂිෆ්ට් එකට ගිහිල්ලා ආවොත් කොහොම හරි ෆිල්ම් එකමාරක් බලනවා. කියන්නේ මොකක් හරි ෆිල්ම් එකක් ෆුල් බලනවා. ඊළඟ ෆිල්ම් එකෙන් භාගයක් විතර බලලා ඊට පස්සේ වොෂ්රූම් ගිහලා ආවිල්ලා නිදා ගන්න. අද ෆිල්ම් එක බැලුවේ නැහැ. ෆිල්ම් එක තිබ්බා බලන්න ඕනේ කියලා ඒකත් කැන්සල් කරලා තමයි මේ YouTube එකේ යාට මෙයාට ගිහලා ඉතියේ. එකපාරට ඉතින් අර රැට බඩගින්නක් ආවා. ඩයට් කරනවා ඒත් කරන්නේ. දැන් ඩයට් කරලා කොහමද බැස්සුවා පොඩ්ඩක්. මේ අද පොඩ්ඩක් ඉතින් බලමු මේ පොඩ්ඩක් දන්නද වචන පැටලෙනවා ඉතින්. අද කියන දේ නෙමෙයි හෙට වෙන්නේ. තමයි human error. Mistakes happen. Learning from the mistakes, you can do everything. ඔක්කොම ඉතින් ලෙසන් එකක් තමයි අපිට ජීවිතේ. මිනිස්සුන්ට වැරදි වෙන්න පුළුවන්. කටින් වචනයක් පිට වෙන්න පුළුවන්. ඒ ඔක්කොම හිතාගෙන හිටියොත් අපිට එහෙම තමයි ඉන්න වෙන්නේ. ඒකට අපි ඒ වචනයක් පිට වුණත් හරි මිස්ටේක් එකක් වුණොත් හරි ඒ මිස්ටේක් එකෙන් අපි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක අපේ ජීවිතයට වටනවානේ. ඒ වගේ තමයි go with the flow කියලා කියන්න පුළුවන්. ඒත් අර මිස්ටේක්ස් වලින් ලර්න් කරන්න ඕනේ. ලර්න් එකක් අරගෙන go with the flow. ඊළඟ පාරේ මිස්ටේක් එක වෙන්නේ නැතුව අපිට එතකොට ඒ වල වැටෙන්නේ නැතුව ඒ වල පොඩ්ඩක් එහා පැත්තෙන් යන්න පුළුවන්. වලක් කියද්දි ඉස්සරහින් මේ වලක් තියෙනවා මේ. දැන් මම ඒ වලෙන් පොඩ මෙහා පැත්තට වෙලා යන්නේ. ඒකේද? චිල් කියලා කියන්න බෑ. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මෙතනින් අමතක කරලා දාලා ඒ දවස් වල ටික කරලා පාඩු වෙන්න එක හොඳයි. දැන් මම අන්තිම ඉඳන් මෙතනට එන්න කිලෝමීටර් එකමාරක් විතර ඇවිදින්න ඕනේ. මගේ කාමරේ ඉඳන් මෙතනට එන්න. දැන් ආයෙත් කිලෝමීටර් එකමාරක් යනවා. එතකොට කැලරීස් බර්න් වෙනවානේ. එතකොට ඒ කැලරීස් ටික මේක කෑවෑන් පස්සේ ආයෙත් නැගිනවා. ඒට වඩා පොඩ වැඩිපුරක් නැගිනවා. මේකට සොෆ්ට් ඩ්‍රින්ක්ස් එකක් ගන්නවද? එපාද? අපි සොෆ්ට් ඩ්‍රින්ක්ස් එකක් ගමු. දැන් ගත්ත එකේ පීසා එකක් කෑවොත් සොෆ්ට් ඩ්‍රින්ක්ස් එකක් බොන්න ඕනේ. ඒක චීස් තියෙනවා. චීස් තට්ටු තමයි ඉතින් තියෙන්නේ. පිටි තට්ටු. හැම වෙලාවෙම කන්නේ නැහනේ. ඒකෙන්ද අපි කාලා බලමු මොනවද වෙන්නේ කියලා. හැමදාම කනවා නම් හරි කියන්න පුළුවන්. හැමදාම අපි කන්නේත් නෑ. ඒකින්ද අද go with the flow කියලා අපි කමු. ඕකේ. දැන් හරියට 3යි වෙලාව. දැන් ගිහිල්ලා මේක කාපු ගමන් නිදා ගන්න බෑ. ඇත්තම කිව්වොත්. මේක ගිහිල්ලා තිබ්බෙන් පස්සම ඉස්සෙල්ලාම චූ කරන්න යන්න ඕනේ.
ඊට පස්සේ තමයි ඇවිල්ලා කන්න ඕනේ. කාලා දපස් ගාලා නිදාගන්න බෑ. ඇයි? ඒක ජීර්ණය වෙන්නේ නැහැ. ඒකින්ද පොඩ්ඩක් ෆෝන් එකේ තමයි ඉන්න ඕනේ. නැත්තම් ගෙදරට කතා කරන්න ඕනේ. ඔය දෙක එකක් කරලා පැයක් විතර තමයි නිදාගන්න. එතකොට කොහොමවත් 4:00 වෙනවා. හැබැයි හිටම වේලපයින් නැගිටින්න ඕනේ. වේලපයින් යන්නත් ඕනේ. මැනේජර් කාර්යය වැඩ වෙනවා. ඊට පස්සේ හෙට විනාඩියක් හරි පරක් වුණා කිය. මම ඉවරයි. බයි දැන් හිතනවා අපරාධ මං ආයෙත් පරණ තැනටම මාරු වුණේ කියලා. ඇයි කිව්වොත් එහෙම මම කේන්ස් එකේ වැඩ කළා. කේන්ස් එකේ වැඩ කරද්දී ඔය විනාඩි 1-2 ගණන් ගන්න උපරිම පැය භාගයක් හරි පරක් වෙලා දීලා තියෙනවා නෑ කියන්නේ. ඒක අර සිටුේෂන් වයිස් එක මේ වෙනවා. හැබැයි මැනේජර් කිසිම වචනයක් කතා කරේ නෑ. මේ ඉන්න මැනේජර් එක මං මීට ඉස්සෙල්ලා වැඩ කරලා තියෙනවා. හොඳ එක. හැබැයි මොනවද දන්නේ දැන් හොඳට වෙනස් වෙලා ඉන්නේ. ඒකින්ද පොඩ්ඩක් අවුල්. ඒකත් දෙපාරක් පරක්කු වුණා විනාඩි 5යි එකක් විනාඩි 2යි. තුන්වෙනි පාර යාළුවෙක්ගේ අයියා කෙනෙක්ගේ වාහනේ ගියා. ඒක මගදී ඇක්සිඩන්ට් වුණා හයිවේ එකේ. ඇක්සිඩන්ට් වෙලා ඉවර වෙලා මම ඒක වීඩියෝ කරලා ඌට යවුවා. මෙහෙම ඇක්සිඩන්ට් වුණා මෙහෙම කියලා ෆුල් ස්ටෝරි එක දැම්මා. මම ඊට ස්වැට් ගියා විතරයි. වැඩ කරන උන්ගේ අනිත් කස්ටමර්ස්ලා මට බැනගෙන ගියා කියන්නේ. උඹ වරක් වෙන්නේ මට අදාළ නැහැ උඹ කොහොම ආවා. උඹ වැඩට එන්න ඕනේ. දැන් නිකන් හරි ස්වභාව දහමෙන් වෙන අනතුරු. මම දන්නවා දැන් මේ අද ඇක්සිඩන්ට් වෙන්න තියෙනවා කියලා. මම වෙන තැනක මම වෙන වාහනයක් අරන් එන්න. නෑනේ. ඒකේ වෙලාවේ වුණා ඉතින් ඒක කරා. ඊට පස්සේ මම හොඳ හැල්ලක් ලියලා මැසේජ් එකක් දැම්මා ගෲප් එක ඇතුළටම. ඊළඟ දවසේ මට කතා කරලා වෝනේ ලෙටර් එකක් දුන්නා. කෙලින් කතා කරත් අපිට වෙන්නේ අපිටම තමයි. ඉතින් අවුලක් නැහැ කියලා බාරගත්තා. hina වෙලා බාරගත්ත ටික අඬන්න මනන්න ගියේ නැහැ වැඩකුත් නැහැ. ඇඟේ අයිය තියෙනවා හම්බ කරන්න පුළුවන් කියලා. ඒකෙන්ද පාඩු වෙන්නවා. චූ කරලා තාම. දැන් බලමු කෑම එකේ තියෙන්නේ කොහොමද කියලා. Con la vean acá. Ang buffalo sauce agad tayo iwan. Buffalo sauce. Sagad natin lang na. Saray. That's my buffalo sauce කියලා දාලා තියෙන්නේ. මේ hot sauce එක. විතරක් disappointed. Abang ulang
වල කරලා තියෙනවා. Coca-Cola එකක් ගමු. Ada di yang berkondai berkesan yang berkondak improvement sekarang dona ini tapi enak ini kalah jadi mereka bandel enak jadi manggil subscribe channel share comment, like